නැසන්ත මේ සංසාරේ භයානකකම තේරුම් ඒ වගේ මේ භයානකකම මිදෙන්න ආයි මේ සංසාරේ මේ තියෙන මේ බය කරගහගෙන නොයා උඩයින් කරන මේකෙන් මිදෙන්න පුළුවන් විදිහට කොහොමද ගමන යන්න ඕනේ කියන එක. ඒකෙදි බොහොම පැහැදිලිව තියෙනවා දරුවෝ. තේරුණාද? මම ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් මාත් එක්ක කිව්ව කතාවක් මම කියන්නම්. හොඳේ. මේ උන්වහන්සේට එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගන්න ඇවිල්ලා කියලා තිනවා මේ හාමුදුරනේ මේ 2012 මොන හරි තියනවද නා ලෝකේ? ඔව් එහෙම කතාවක් තියනවද? ලෝක විනාශය කියන්නේ. එහෙම එකක් තියනවද ලෝකේ? එහෙම තියනවද ඇත්තට? එහෙම ඉතින් කියලා කියනවා. සමාජ ලෝකේ කතාවක් තියනවද? එහෙමයි සාස්. දැන් ඒ ස්වාමීන් වහන්සේ ඇවිල්ලා මේ කියලා තිනවා ස්වාමීන් වහන්සේත් එක්ක. ආමුදුරනේ බලන්නකො මේ වගේ මේ 2012 ඒ කියන්නේ සමාජයේ කතා වෙන දේ කියලා තිනවා. මේ විදියෙන් එකක් හරි වෙයි මොනවා හරි වෙයි සුනාමියක් එයි යුද්ධයක් එයි මොනවා හරි එයි කියලා. ඉතින් එහෙම කිව්වම අරහම්දුරෝ ගැන මොනවද දැනගෙන ඉඳලා නැහැ. තේරෙනවද? ඉතින් උන්වහන්සේ ඉතින් ඒ කියපු දේ අහගෙන උන්වහන්සේ මම නම් මෙහෙම දෙයක් ගැන දන්නේ නැහැ හාමුදුරනේ කියලා ඒ කතාව එතනින් ඉවර කරලා තිනවා. තේරෙනවද? දැන් මම මේ මහත්යාගේ ප්‍රශ්නේදී අපි මේ ප්‍රශ්නෙට දෙන උත්තරේ තුල තියෙනවා මහත්යෝ මේ බෞද්ධයා කියන කෙනා. තේරෙනවද? මේ පින්බිමේ ඉපදිච්ච බෞද්ධයා කියන කෙනා මොනතරම් වටිනා කියන කෙනෙක්ද කියන එක මම කියන්නේ. ඉස්ලාම මේ වටිනාකම දැනගන්න එපා නේද? ශාසනයෙන් මේ ශාසනය උපයෝගී කරගෙන මේකෙන් එතර වෙන්න යනවා නම් එයා මුලින්ම දැනගන්න ඕනේ තමන්ගේ වටිනාකම මොකද්ද කියලා නේද? තමන් මේ ඉපදුනා වූ බිමේ තියෙන වටිනාකම මොකද්ද කියලා දැනගන්න ඕනේ නේද? ඒකට දැන් අර ස්වාමීන් වහන්සේ ওই කතාව අහලා ප්‍රශ්නය අහලා මේ උන්වහන්සේ ගිහිල්ලා වැඩම කළා තිනවා. ඒකට අර අදාළ අපි කියපු ස්වාමීන් වහන්සේ රායක මේ ගැන පොඩ්ඩක් හිතලා තිනවා. තේරුණාද? හිතලා උන්වහන්සේ සමාධියකට ඔය අරමුණ අයින් වෙලා සමාධියකට ගියාට පස්සේ උන්වහන්සේට ඇහෙනවලු පුතේ දිව්‍ය සෝතයක්. ඒ කියන්නේ දෙවියන්ගේ හඬක්. දෙවියෝ කියනවා අප ශ්‍රී ලංකා මාතා නමෝ නමෝ මාතා. ඒ ගීතය සම්පූර්ණයෙන්ම. තේරුණාද? හරිද? දෙවියෝ කියන්නේ දිව්‍ය හඬ ඒක දිව්‍ය සෝත. දැන් ආමුදුර සමාධියට ගිහිල්ලා ඉන්නේ අර අරමුණ හිතලා එතන එතනින් අයින් වෙලා. ඒක අරමුණු කරන්නේ නැතුවම ඉබේම ආමුදුරන්ට ඇහෙනවලු දිව්‍ය තලයෙන් එනවා. ඒ කියන්නේ ඒ දිව්‍ය තලයෙන් එනවා සම්පූර්ණ කාන්තා කටහඬකුයි පිරිමි කටහඬකේ සංගීතයත් එක්කම අප නමෝ ශ්‍රී ලංකා මාතා නමෝ මාතා කිය මාතා සම්පූර්ණ ගීතයම එක දිගට පැය ගාණක් උන්වහන්සේට ඇහෙනවා ඒක. තේරෙනවද? එතකොට දැන් ඒක ඇහෙන්නේ දිව්‍ය සෝත. ඒ කියන්නේ දෙවියන්ගේ හඬ. තේරෙනවද? එතකොට ඒ කියන්නේ අර භික්ෂුව මේ මොහොතේ සිතුවා වූ සිතුවිල්ලට දෙවියන් දැක්කු ප්‍රතිචාරය. තේරෙනවද? එතකොට අපි හැම වෙලාවෙම හිතන්න ඕනේ මේ දෙවියන් කියන්නේ දෙවියෝ කියන්නේ මේ කතරගම් දෙවියෝවත් මේ සුමන සමන් දෙවියෝවත් නෙමෙයි ඈ. මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල. තේරෙනවද? සතරවරන් දෙවිවරු ඇතුළු ඒ අප්‍රමාණ වූ දිව්‍ය තලවල දිව්‍ය හඬ මේ ඉන්නේ. එතකොට බුදු මේ කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ සූත්‍රය දේශනා කරනවා පායාසී කියන රජුරවන්ට. ඒ පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා දෙවියෝ හැම වෙලාවෙම මිනිස්යාට වඩා යොදුන් 100ක් ඈතින් ඉන්නේ කියලා. තේරෙනවද? යොදුන් 100කට ලං වෙන්නේ නැහැ. හැම වෙලාවෙම යොදුන් 100ක් ඈතින් ඉන්නේ. මොකද දෙවියන්ට මේ මිනිස්යාගේ ගඳ උහුලන්න බෑ. තේරෙනවද? මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. තේරෙනවද? දුස්සීල භාවයේ ගඳ. අසත්පුරුෂ භාවයේ ගඳ. මේ තෘෂ්ණාවේ තියෙන දුගඳ. තේරෙනවද? එතන මෙන්න මේ දුගඳවල් නිසා ඒ ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න මහේශ්‍රාක්ක දෙවියෝ එහෙම නැත්නම් සෝවාන් ඵල ලබාගත් මාර්ගඵලලාභී දෙවියෝ කොයි වෙලාවකවත් යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ දරුවෝ. යොදුන් 100කින් එහා ඉන්නේ කුමාරකාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ. තේරුණාද? එතකොට ඒ බලන්න ඒ යොදුන් 100ක් ඈත මිනිස්යාට ලං වෙන්නේ නැති මේ දෙවියෝ නමුත් ලං වෙන අවස්ථාවක් තියෙනවා. ඒ තමයි සීලයට, සමාධියට, ප්‍රඥාවට. යමෙක් තුල සීලය, සමාධිය, ප්‍රඥාවේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් එයා ළඟ දාඩිය ගන්න තිබ්බට ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? දෙවියන් එයා ළඟට එනවා. දෙවියන්ගේ ආකර්ෂණය යාට ලැබෙනවා. ආශිර්වාද ලැබෙනවා. ඒතර අර ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ ඇසුනේ අර තමන් හිතුවා වූ ප්‍රතිචාරයේ සිතුවිල්ලට දෙවියන්ගේ ප්‍රතිචාරය.
තේරෙනවද? ඒතකොට දෙවියන් මේ ප්‍රතිචාරය තුලින් මොකක්ද කියන්නේ? තේරෙනවද? අපි මේ මව්බිම ආරක්ෂා කරනවා කියලා. තේරෙනවද? මව්බිම ආරක්ෂා කරනවා. යම් විනාශයක් වෙනවා නම් තේරෙනවද? ඒ විනාශය වළක්වන්න දෙවියන්ට බෑ. තේරෙනවද? විනාශයක් වළක්වන්න දෙවියන්ට බෑ. යම් විනාශයක් වෙන්න පුළුවන් සතර මහා ධාතු කිපීම නිසා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන දැන් ඔය සුනාමියක් කියන්නේ පොළොවේ යට තියෙනා වූ මේ ආපෝ ධාතුව කිපෙනවා. වායෝ ධාතුව කිපෙනවා. භූමිකම්පාවක් කියන්නේ පඨවිය කිපෙනවා. ඒ කිපෙන්නේ වායෝ ධාතුවත් එක්ක. එතකොට මේ සතර මහා ධාතුවේ කිපීම නිසා විනාශයක් වෙන්න පුළුවන්. තේරෙනවද? භූමිකම්පා, සුනාමි, ඔය සුලිසුලන් ඒව සතර මහා ධාතුවේ කිපීම නිසා. ඒ වගේම මිනිස්යාගේ, දෙවියාගේ, එහෙම නැත්නම් අමනුෂ්‍යයාගේ තේරෙනවද? පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාව ගැනීම නිසා. තේරෙනවද? දෙවියා තුලත් පංච උපාදානස්කන්ධය සකස් වෙනවා ඈ. මිනිස්යා තුලත් පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. අමනුෂ්‍යයා තුලත් පංච උපාදානස්කන්ධය සකස් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියා ඇති කර ගන්නා වූ තෘෂ්ණාව නිසා. ඒ නිසා සකස් කර ගන්නා වූ මේ ක්‍රෝධය නිසා, වෛරය නිසා. තේරෙනවද? අර විශාලාවේ ඇති උනේ අමනුෂ්‍යයන්ගේ පංච උපාදානස්කන්ධය නිසා සකස් වුණා වූ විනාශය. තේරෙනවද? දැන් අමනුෂ්‍යයන්ගේ වෛරය, ක්‍රෝධය. තේරෙනවද? ඒ වගේ මේ සත්වයන්ගේ පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා ඇතිවෙනා වූ මේ වියරුභාවය නිසා විනාශයන් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් මේ විනාශයන් මාත්‍ය දෙවියන්ට නවත්තන්න බෑ. තේරෙනවද? නමුත් දෙවියෝ සහතිකයක් දෙනවා අපිට. තේරෙනවද? ඒ දෙවියන් දැන් මේ අපිට මේ මව්බිමට මේ විදියට මේ ආශිර්වාද කරන්නේ මේ පිම්බිම රැකේවා කියලා. තේරෙනවද? ඒ දෙවියන් මේ පිම්බිම රැකේවා කියලා අපිට මේ ආශිර්වාද කරන්නේ ඒගොල්ලෝ ඒ සහතිකය අරන් ඉන්නේ. තේරෙනවද? ඒතකොට ඒගොල්ලෝ සහතිකය අරන් කියන්නේ බුදුරයන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා යමෙක් සතර අපායෙන් මිදුණොත්. තේරුණාද? සතර අපායෙන් මිදුණොත් එයා කල්ප විනාශකිනුත් බේරෙනවා කියලා. තේරෙනවද? සතර අපායෙන් මිදිච්ච කෙනා කල්ප විනාශයක් වෙන වෙලාවේ මේ ලෝකේ කොහේ හරි හිටියොත් ඒ කල්ප විනාශෙනුත් සතර අපායෙන් මිදුණ කෙනා බේරෙනවා කියලා. ඒක සහතිකයක්. ඒ කියන්නේ යා සුරක්ෂිතයි. තේරෙනවද? ඒතකොට දෙවියන් අපිට කියන්නේ දෙවිය සුරක්ෂිතයි. තේරෙනවද? ඒ සුරක්ෂිතභාවයේ දෙවියෝ ලබාගත්තේ කුමක් නිසාද? සද්ධර්මය නිසා. වෙන දෙයකින් නෙමෙයි. දෙවියෙක් කියලා කියන්නේ පෙර ජීවිතයක මිනිස්සෙක්මයි. තේරෙනවද? දෙවියෙක් කියලා කියන්නේ දානේ ඵලය. තෙරුවන් කෙනේ සද්ධාවේ ඵලය. මෛත්‍රියේ ඵලය. සීලේ ඵලය. තේරෙනවද? ඒතකොට දැන් මේවැයි ඵලයන් තුලින් තමයි මේ දෙවියා කියන කෙනා සකස් වෙන්නේ. තේරෙනවද? දෙවියන් කියන කෙනාගේ අම්මා කවුද කියලා ඇහුවොත් දෙවියන්ගේ අම්මා තමයි සද්ධර්මය. සද්ධර්මයේ නැමැති අම්මා නිසා තමයි දෙවියෝ ජනිත වෙන්නේ. තේරෙනවද? ඒතර බලන්න දෙවියන් සුරක්ෂිතයි. නේද? දෙවිය සුරක්ෂිතයි. දෙවිය සුරක්ෂිතයි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. කල්ප විනාශකදීවත් මාර්ගඵලලාභී දෙවියෙක් විනාශ වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? ඒතර බලන්න ඒ දෙවියන් විසින් තේරෙනවද? මේ මොහොතේ අපි නොදන්නවාට මේ පිම්බිමට ආශිර්වාද කරනවා. මේක දිනේවා කියලා. නමුත් අපි මොකද කරන්නේ? මේකෙන් කෑල්ලක් විකුණ ගන්න, කඩා ගන්න, බෙදා ගන්න නේද? අපි කරන්නේ ඒකයි. අපි මේ මිනිස්සුયો හැටියට මේ පිම්බිමේ ඉපදිලා, මේ බෞද්ධයෝ හැටියට ඉපදිලා අපි මොකක්ද කරන්නේ? නේද? නමුත් දෙවියෝ බවට පත් වෙලා අර සස්ත්‍රීක දිව්‍ය සැප විඳිමින් තේරෙනවද? ඒගොල්ලෝ බලන්න කොච්චරනම් කෘතවේදී වෙනවද? Taman මේ දේවත්වය ලබා දුන් දෙයට කියලා. ඒ කෘතවේදී භාවය දක්වන්නේ. දෙවියෝ දන්නවා Taman මේ සැප විඳින්නේ මෙන්න මේ මනුස්ස ලෝකයේ මෙන්න මේ පිම්බිම නිසායි. මේ සද්ධර්මය නිසායි. නේද? මේ සද්ධර්මයේ නිසා යන්නේ සද්ධර්මයටයි කෘතවේදීත්වය දක්වන්නේ. මේක දිනේවා කියලා. මේක රැකේවා කියලා. තේරෙනවද? මේකට ආශිර්වාද කරන්න. තේරෙනවද? මොකද ඒගොල්ලන්ට එතෙන්ට යන්න මේ මාර්ගය කියලා දුන්නේ මේ සද්ධර්මය. නේද? එහෙනම් බලන්න දැන් අපි කොතනද ඉන්නේ කියලා. නේද? අපි හැමදාම කරන්නේ මොනවා හෝ දේ ලෞකික සැප සම්පත් සැපසීම මිසක් අපි හිතනවාද දවසකට පැයක් සද්ධර්මය වෙනුවෙන් අපි කැප කරනවා? අපි හම්බ කරන එකෙන් 110ක් දන් දෙනවද? මහත්යලා ගැන නෙමෙයි කියන්නේ. ලෝකයා ගැන දෙනවද? සිල්පද 5 රැක ගන්න උත්සාහයක් ගන්නවද? තමන්ගේ බිරිඳට සැමියාට නෙමෙයි. අසල්වැසියට අවම වශයෙන් ඒ 3 දෙනාටවත් මෛත්‍රී කරනවද?
එතනත් රණ්ඩු වෙනවා නේද? ඒකට බලන්න දැන් මේ ටිකවත් අපි කරනවද? නැහැ. නමුත් බලන්නක ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්නේ දෙවිවරු මේ සද්ධර්මයේ ප්‍රයෝගී කරගෙන ඒ ශාස්ත්‍රීය දිව්‍යතල ලැබලා තේන්න. එතන ගිහිල්ලත් මේ දෙසම බලාගෙන ඒගොල්ලෝ කෘතවේදීත්වය දක්වනවා මේක රැකේවා මේක දිනේවා කියලා. තේන්න. එතකොට දැන් අපි දෙවියන් අතර කොච්චර බලන්න වෙනසක් තියනවද කියලා නේ දෙවියෝ ගත්තා. නේද? ඒ නිසා දෙවිවරු මාර්ගඵලලාභී නොවන දෙවිවරු දන්නවා නැවත ඒගොල්ලන් දිව්‍ය ලෝකෙන් චුත වුණා. තේරුණාද? නැවත දෙවියෙක් වෙන්න නම් මේ ශාසනය තියෙන්න ඕනේ කියලා. තේරුණාද? දෙවියෝ අපිට වඩා හොඳින් දන්නවා මේ ශාසනය කවදා හරි අවසාන මොහොත වෙනකම් රැකෙන්නේ කියලා මේ මව්බිමේ කියලා. වෙන තැනක නෙමෙයි. මේ භූමියේමයි ශාසනයේ අවසාන මොහොත දක්වා රැකිලා පවතින්නේ. ඒක දෙවියෝ දන්නවා. තේරුණාද? එතකොට එහෙනම් මේක එක දවසක් හෝ වැඩිපුර රැකේවා කියලා තමයි අර දෙවිවරු මේ මොහොතේත් අපිට ඇහෙන්නේ නැතුණාට පුතේ නමෝ නමෝ මාතා කියලා ආශිර්වාද. මේක රැකේවා කියලා. මේක රැකේවා කියලා දෙවියෝ මේ ආශිර්වාද කරන්නේ මේ සල්ලි හොයන්නවත් රටෙන් කැල්ලක් කඩා ගන්නවත් නෙමෙයි. කුසලයට. සද්ධර්මයට. තේන්න. සද්ධර්මයේ කියන කාරණා. එනිසා මේ මොහොතේ තේරෙනවද? මේ මොහොතේ අපි නොදන්නවාට මහත්යෝ අර ශාස්ත්‍රීය දේවතලවල සතරවරන් දෙවියෝ ඇතුළු දෙවිවරු මේ මෞබිම දෙස මේකට ආශිර්වාද කරමින් ඒගොල්ලෝ හැම වෙලාවම බලන් ඉන්නවා. ඒ බලන් ඉන්නේ ඒගොල්ලෝ දන්නවා මේ භූමියේමයි මේ ශාසනය පවතින්නේ. ඒ තව කුසල් දහම් කරගන්න අවස්ථාව කාටවත් ලැබෙන්නේ මේ ලෝකේ මේ රට තුලමයි. ඒ නිසා මේක ආරක්ෂාව උදෙසා ඒගොල්ලෝ පෙනී සිටිනවා. ඒගොල්ලෝ පෙනී සිටිද්දී එහෙමනම් ඒ ශාස්ත්‍රීය දෙවිවරු අපේ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියේ ශාස්ත්‍රීය දෙවිවරු ඔකුඩින් තියන දරු කමන්නේ. ඒ මනුෂ්‍යත්වයේ ඉක්මවා ගියේ ශාස්ත්‍රීය දෙවිවරු තේරෙනවද? ඒ ආකාරයෙන් හොඳේ දැන් අපි දෙස මේ ශාසනයේ දෙස මේ සම්මා සම්බුද්ධ ශාසනයේ දෙස සද්ධර්මයේ දෙස දිවස්සලමින් මේක ආරක්ෂා උදෙසා පෙනී හිටිනකොට දරුවෝ එහෙනම් අපි කොච්චරනම් ධර්මයට ලං වෙන්න ඕනද නේද? කොච්චරනම් ධර්මයට ලං වෙන්න. මේ දේවත්වයේ වර්ණනා කරනවා නෙමෙයි. තේන්න? දේවත්වයේ වර්ණනා කරනවා නෙමෙයි. මේ දෙවියන් බලන්න කොච්චරනම් මේ වෙනුවෙන් කැප වෙලා ඉන්නවද කියලා. ඒගොල්ලෝ අප්‍රමාණ ශාස්ත්‍රීයත්වයක් විඳින්මින් මේ කැප වෙලා ඉන්නේ. නිකන් නෙමෙයි කන්න බොන්න නැතුව නෙමෙයි. මේ ලෝකයේ විඳින්නා වූ ඒසා සැපයක් විඳිමිනුත් ඒගොල්ලෝ හිතන්නේ සද්ධර්මය ගැන. මේ පිම්බීම ගැන. මේකේ ආරක්ෂාව ගැන. මේකේ රැකීම ගැන. තේන්න? ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ. තේරුණාද? අපි පොදුවේ උත්සාහ ගන්න ඕනේ දරුවෝ. දෙවියෝ ඒ ආකාරයෙන් හැසිරෙනවා නම් අපි මේ ධර්මයේ තුලින් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනෙ මෙතනින් ගන්න. තේරුණාද? එතකොට එහෙම ප්‍රයෝජනයක් නොගත්තොත් අපිට මේ ජීවිතෙත් නැහැ, පසු ජීවිත විනාශභාවයටපත් වෙනවා. තේරෙනවද? ඉතින් බලන්න ඒ නිසා මොන විනාශයක් සිද්ධ වුණා. තේරෙනවද? අපි සීලයෙන් සුරක්ෂිත නම් තේරෙනවද? අපි දානයේ තුල සුරක්ෂිත නම්, අපි තෙරුවන් කෙරේ ශ්‍රද්ධාව නම් තේරෙනවද? ඒ කියන්නේ අපි සුරක්ෂිතයි කියන කාරණේ. තේරෙනවද? මේක විසුණු වෙලා දෙදරුම් කාලා විනාශ වෙලා ගියා. තේරෙනවද? කවදාක්වත් අපි සිහි මුලා නොවි අපි මරණයටපත් වෙන්නේ. මොකද අපි සුරක්ෂිතයි. ඒක තමයි ලෝකයේ තියෙන සුරක්ෂිතභාවය. විනාශ කියන දේවල් නතර කරන්න බෑ. කල්ප විනාශයක් සිදු වෙන දවස දක්වා සාමාන්‍ය විනාශයන් සිදු වෙනවා. තේරෙනවද? සතර මහා ධාතුවේ කිපීම නිසා අර කිව්වා වගේ දෙවියන් අමනුෂ්‍යයන් මිනිස්සුන්ගේ කිපීම නිසා ලෝකය මොහොතින් මොහොත විනාශ වෙනවා. මොහොතින් මොහොත විනාශ වීම ලෝකයේ ස්වභාවය. මොකද විනාශය කියන්නේ අනිත්‍යයි කියන කාරණය. තේරෙනවද? වෙන දෙයක් නෙමෙයි විනාශය කියන්නේ අනිත්‍යයි කියන කාරණය. අපි විනාශයක් නොවේවා කියලා කියනවා නම් ඒක නම් නිත්‍යභාවයෙන් තියෙන්න ඕනේ කියන කාරණය. තේරෙනවද? ඒ නිසා විනාශය කියන දේ පොදු ධර්මතාවය. නමුත් ඒ විනාශය කියන පොදු ධර්මතාවයේදී අපි උත්සාහ ගන්න ඕනේ අපි සුරක්ෂිත වෙන්න. තේරෙනවද? අපි සුරක්ෂිත වෙන්නේ පූජා වට්ටියක් කරන් දෙයියෝ පස්සේ ගිහිල්ලවත් බංකරයක් හදාගෙනවත් එහෙම නැත්නම් පඳුරු බැඳලවත් මේ වෙන දෙයක් කරලවත් නෙමෙයි. තේරෙනවද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තෙරුවන් කෙරෙහි අතල ශ්‍රද්ධාවෙන් සීලෙන් දානෙන් ඔබ හදා ගන්නා වූ බංකරය කල්ප විනාශකටවත් කඩන්න බෑ කියලා. තේරුණාද? ඒක තමයි කල්ප විනාශකටවත් කඩන්න බැරි බංකරය. තේරුණාද? එහෙනම් අපි ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. තේරෙනවද? බලන්නකො ශාස්ත්‍රීය දෙවියෝ දැන් ආටානාටිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට සතරවරන් දෙවිවරු ඇවිල්ලා කියනවා. තේරෙනවද?
මේ බුදුරජාණන් වහන්සේට සතරවරන් දෙවියෝ ඇවිල්ලා කියන්නේ ආටානාටි සූත්‍රයේ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසට මේ අමනුෂ්‍යයෝ ඉන්නවා යක්ෂයෝ. තේරෙනවද? මේ යක්ෂයෝ පීඩා කරනවා. තේරෙනවද? ඒ සතරවරන් දෙවියෝ ඉන්නේ දිව්‍ය තලවල. නමුත් මේ ඒගොල්ලන්ගේ වරන් ගත්තා වූ යක්ෂයෝ ඉන්නවා මේ මනුස්ස ලෝකේ. ඒගොල්ලෝ හරි බලවත්. ඔය අඩි 8යි 10යි උස බොහොම ශක්තිමත් යක්ෂයෝ. ඒගොල්ලෝ මේ පළාත් පාලනය කරගෙන ඉන්නේ. ඒතකොට දැන් මේගොල්ලන්ටත් අහන්න නැති පිරිස් ඉන්නවා. තේරෙනවද? මේගොල්ලන්ට අහන්න නැති පිරිස් ඉන්නවා. තේරෙනවද? එතකොට බුදුරජාණන් වහන්සේට ආටානාටි සූත්‍රයේදී මේ සතරවරන් දෙවියෝ කියනවා එහෙම අහන්න නැති යක්ෂයෝ ඉන්නවා භාග්‍යවතුන් වහන්සේ. ඒගොල්ලෝ අපිටවත් අහන්නේ නැහැ. අපිට හොරෙන් ඇවිල්ලා ගහලා යනවා. තේරෙනවද? එන්නේ එහෙම වෙලාවට මෙන්න මේ නම කියලා කතා කරන්න. කියලා අර ආටානාටි සූත්‍රයේ දෙන නම් ටික තමයි ඒගොල්ලෝ දෙන්නේ. මේ සතරවරන් දෙවියන්ගේ වරන් ගත්තා වූ යක්ෂ කොටස්. ඒගොල්ලෝ දුන්නට පස්සේ මේක කඩලා දාලා කුඩු කරලා අරගොල්ලන්ට යනවා කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. තේරෙනවද? ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ අනුමත කරන මේ සූත්‍රය ආටානාටි සූත්‍රය. මේක එසේමයි මේක අනුගමනය කරන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිසගේ යහපත උදෙසා. අනිත් මිනිසුන් ආරක්ෂා කරන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් විතරයි. උපාසිකා කියන්නේ සීලය ගැන. ගිහි කෙනෙක් වුණත් කමන්නේ එයා සීලය තුල ඉන්නවා නම් එයා උපාසිකා උපාසක. මේගොල්ලන් ආරක්ෂා කරනවා කියලා තමයි මේක දෙන්නේ. තේරෙනවද? ඒතකොට එතනින්දි බැලුවත් මේ දැන් තියෙන தත්ත්වේ ඒ දෙයමයි කියන්නේ. ඒගොල්ලෝ ආරක්ෂා උදෙසා බලන්. තේරෙනවද? ඒතකොට ඔය ඉස්සෙල්ලාර ස්වාමීන් මම ඔය කතාව මීට ඉස්සෙල්ලා කියලා ඇති එක්තරා කුටියක වැඩ ඉන්නකොට ස්වාමීන් වහන්සේ නම තේරුණාද? උන්වහන්සේ පිණ්ඩපාතේ ගිහිල්ලා එන අතරතුරදී උන්වහන්සේට පේනවා මේ ලොකු ගාලක් අකුලක්. තේරෙනවද? මහා කැලේ මැද්දේ. ගිහිල්ලා පිණ්ඩපාතේ ගිහිල්ලා එනකොට විශාල කැලේ අකුල ස්වාමීන් වහන්සේට මෙහෙම වඩිනකොට ස්වාමීන් වහන්සේ මේ අකුල කඩාගෙන එනවා. තේරෙනවද? ඒ ඇත්තටම ස්වාමීන් වහන්සේ හිතලා තියෙන අලියෙක් කියලා. මොකද ඒ සද්දෙට ඒ කඩාගෙන එන එහෙමට අලියෙක් කර වෙන සතෙකුට එහෙම බෑ. ඒ තරම් වේගෙන් අර කඩාගෙන එනවා. නමුත් හාමුදුරුවෝ බලනවා කවුද කියලා. හාමුදුරුවන්ට පේන්නේ නැහැ අකුල කඩාගෙන එනවා තමයි දැනෙන්නේ. කළු පාටට ඇතුළ පේනවා කුටිය මේක ඇස්සේ. දැන් හාමුදුරුවෝ නියත වශයෙන්ම දැනගත්ත අලියෙක් එන්නේ කියලා. තාම හාමුදුරුවෝ දැකලා නැහැ. තේරෙනවද? අලියෙක් එන්නේ කියලා හිතුවා. හිතලා දැන් කඩාගෙන ඉස්සරහට වෙන්නේ මේ හාමුදුරුවෝ පැත්තට එන්නේ. ඒ නිසා හාමුදුරුවෝ පුළුවන් තරම් ඉක්මනින් එතනින් ඉස්සරහට ගියා. ඉස්සරහට ගිහිල්ලා ආයෙමත් පස්සේ බලනකොට ආයෙමත් කඩාගෙන එනවා පේනවා මේ පැත්තට. ඊට පස්සේ හාමුදුරුවෝ කියලා දිනවා මෙතන දැන් ඉන්න බෑ වහම ඉස්සරහට යනවා කියලා පුඩුවන් ඉස්සරහ මේ හෙලක් තියෙනවා හෙල නැගලා කන්ද උඩට නැගලා තියෙනවා. නැගලා නගිනකොට හාමුදුරුවන්ට එනවා අර සතා කැලේ කඩාගෙන දුවනවා පල්ලෙහාට. පාරෙන් පැනලා පල්ලෙහාට දුවනවා. තේරෙනවද? එතකොට හාමුදුරුවෝ හිතලා දින මේ පල්ලෙහාන් මෙහෙම පාරෙන් එනවට වඩා අර වටෙන් අලියට එන්න ලේසියි. තේරෙනවද? අලි දන්නවනේ මේ තාම හාමුදුරුවෝ අලිය දැකලා නැහැ. තාම හාමුදුරුවෝ හිතන්නේ මේ අලියෙක් කියලා. තේරෙනවද? දැන් හාමුදුරුවෝ මෙහෙම පල්ලෙන් බහැලා මෙහෙම කන්ද උඩට නැගලා දැන් හාමුදුරුවෝ සුරක්ෂිතයි බලාගෙන ඉන්න මොකද්ද කියලා. නමුත් අලිය සතා කඩාගෙන පල්ලෙහාට බැලලා දුවනවා ඇහෙනවා. නමුත් මෙහෙ වටෙන් ආවේ නැහැ. තේරෙනවද? නමුත් ඊට පස්සේ දැන් තාමත් හාමුදුරුවෝ හිතන්නේ මේ අලියෙක් කියලා. තේරෙනවද? නමුත් හාමුදුරුවෝ කුටියට ගිහිල්ලා දානේ අරගෙන ටිකක් පස්සේ තේලා සමාධියෙන් ඉන්නකොට හාමුදුරුවන්ට පේනවා අඩි 7ක් විතර උස කළු මිනිස්සෙක් සද්දන්ත මිනිස්සෙක් අර ලංකට් එකක් විතරක් ඇඳගෙන. තේනවද? වවුල ලංකට් වගේ තියෙන්නේ. ඒයින් ලංකට් එකක් විතරක් ඇඳගෙන කළු මහත යක්ෂයෙක්. තේන්න? හාමුදුරන්ට පේනවා. ඒ වෙලාවේ හාමුදුරුවෝ හිතා ගන්නවා මේක තමයි මොකක් හරි කලේ කියලා. දැන් තාම හාමුදුරුවෝ ස්ථිරව දන්නේ නැහැ. දැන් අතන කොහොමද? දැන් පවුදා උදේ හාමුදුරුවෝ පින්ඩපාතේ වඩිනකොට දැන් අර සිද්ධිය වෙච්ච තැනට ගිහිල්ලා උදේ බලනවා අර අකුල දිහා. ඒ අකුල ඒ වෙලාවේ බලනකොට මහත්තයෝ මේක ඇතුළේ ගෝණෙක් හිටියත් පේනවා. මෙහෙම අස්සෙන් බලද්දි ඒක ඇතුළේ ගෝණෙක් හිටියත් පේන්න ඕනේ. නමුත් අර වෙලාවේ ඒක සම්පූර්ණයෙන්ම අඳුරු වෙලා තිබ්බේ, කළු වෙලා තිබ්බේ. ඒක යක්ෂයෙක්ගේ විමානයක්. තේන්න? ඒක නිසා ඒක කළුවට පෙවුනේ අඳුරට. තේන්න? නමුත් අර පහුදා උදේ බලනකොට තමයි නැකිట్లా පේන්නේ මේක මෙහෙම දිහා බලනකොට අර අකුල ගාල ලොකු ගාල විශාල ගාලක් ඒ. අස්සේ මේක ඇතුළේ අලියෙක් නෙමෙයි මේක ඇතුළේ ගෝණෙක් හිටියා කකුල් පේන්න ඕනේ. තේන්න? යටින් පේනවා. නමුත් ඒ වෙලාවේ හාමුදුරන්ට කිසිම දෙයක් පේන්නේ නැහැ මේක තනිකර කළුයි. එතකොට මේ යක්ෂයාගේ විමානයක් ඒක මහත්තයෝ. ඔය අලි ගහලා මැරිලා තේරෙනවද? එහෙම ඉන්නවනේ මිනිස්සු. ඒ මිනිස්සු යට ඇඳුම් පිටින් මැරෙන්නේ ඇඳුම් ඔක්කොම ඉරලා දාලා. එහෙම වුණාම යක්ෂයෝ වෙලා ඒ ඇඳුම් පිටින් මේවා ඉන්නවා. තේරෙනවද? ඒගොල්ලෝ කැමති නැහැ හාමුදුරුවෝ කෙනෙක් එහාට මෙහාට යනවට. තේරෙනවද? එතකොට එයා තමයි මේ යක්ෂයා තමයි මේ වෙලාවේ අර විමානේ ඉඳන් අර බය කළේ.
මොකද ඒ වෙලාවේ හොඳින් හාමුදුරුවෝ බල්ලා තියනවා අලිය අඩි තියනවාද අලියේ පැනලා ගිය පාරවල් තියනවාද අර අතුලාස්සරත් ගිහිල්ලා එතන අඩි අඩි තියනවාද එහෙම දෙයක් නැහැ පුතේ. එහෙනම් මෙතන හිටියේ අන්න අර පෙනුනා වූ යක්ෂයාමයි. තේන්න. එතකොට මේ යක්ෂයාව එතනින් දෙවෙනි දවසේ අර පළවා හැරියේ කවුද? එයා ගලේ හාමුදුරන් පීඩා කිරීම. හාමුදුරුවෝ එක්ක අර හෙලෙන් පල්ලෙහාට පැනලා මැරෙයි අතපය කඩාගනි එක්ක දුවයි එක්ක කුටිය දාලා යයි. තේන්න. එතකොට එයා ඒ කලේ ඒ බාධාව. තේන්න. නමුත් ඒ මොහොතේ එහෙනම් අර දෙවිවරු තමයි අරක විනාශ කළේ. තේන්න. ඒ අර කළු පාට එයාගේ ගුහාව එයාගේ විමානේ විනාශ කළා දාලා තිබ්බේ. ඒකයි එළියට තිබ්බේද පහුවදා. තේන්න. ඒතකොට දැන් ඒ වෙයින් හැමදේම පේන්නේ ඒ බුදුරජාණන් වහන්සේට එදා වෙච්ච ආ වූ පොරොන්දු මේ මොහොතේත් ඒගොල්ලෝ අකුරටම ඉටු කරනවා. ඒ ධර්මයේ අපි ධර්මයේ යන්න ඉස්සෙල්ලා අපිට තියෙන ආරක්ෂාව අපි දකින්න ඕනේ. නේද? මේස ආරක්ෂාවක් අපිට තියෙද්දි මහත්යෝ තේරෙනවද? අපි මොකද කරන්නේ? පූජා වට්ටි තියාගෙන දෙයියෝ පස්සේ ගිහිල්ලා බංකර් හදාගෙන නහින් අඬා ඊට මොකක් වෙයි අනිද්ද මොකක් වෙයිද කියලා ජ්‍යොතිෂ පත්‍ර බල ඉන්නවා. නේද? දැන් බලන්න මේසා ශක්තියක් අපිට තියෙනවා. තේන්න. අරසා දරුණු යකෙක් ගහලා එලෝලා විමානේ කඩලා දාන්න පුළුවන් දෙවිවරු බලන් ඉන්නවා. මේ ධර්ම මාර්ගය යන කෙනා ආරක්ෂා කරන්න. තේන්න. ඒ විශ්වාසයට අපි එන්නවා. තේන්න. ඉතින් ඒ මුලින් ධර්ම මාර්ගයේ යන්නේ ඉස්සෙල්ලා දරුවෝ මේ මාර්ගය තුල යන කෙනා. තේරුණාද? මෙන්න මෙවැනි සුරක්ෂිතභාවයක් ලැබෙනවා තියෙනවා කියන කාරණේ හිතන්න ඕනේ. තේරුණාද? ඒ වගේම මේ මුළු ලෝකයේම මිනිස්සෙකුට නැති ඇමරිකාවේ ජනාධිපතිටවත් නැති තේරුණාද? මිනිස්සෙක් වගේ මිනිස්සෙකුට තියෙන ශක්තිය අපිට තියෙනවා මේ සද්ධර්මය නිසායි කියලා අපි දැනගන්න. තේරුණාද? ඇමරිකාවේ ජනාධිපති කොහොම ඉඳලා මැරලා ගියත් උදේ සතර පාටයි යන්නේ. ආයිමත් අහන්න බලන්න දෙයක් නැහැ. එකක් මිත්‍යා දෘෂ්ටිකයි. තේන අනිත් එක්ක නම් අනිත් එක්ක නා පාලකේ. තේරුණාද? ඒ නිසා එයා පල්ලෙහාටමයි යන්නේ. නේද? නමුත් එහෙමනම් මේ ධර්මද්වීපයේ ඉපදුනා වූ මිනිස්සයෝ මේ මාර්ගය තුල ගමන් කළොත් තේරුණාද? එයා මේ මාර්ගය විසින්ම ආරක්ෂා කරනවා. තේරෙනවද? මේ විශ්වාසය අපි තියාගන්න ඕනේ ධර්ම මාර්ගේ ගමන් කරද්දී. තේරෙනවද? මම හිතනවා අන්නේ විශ්වාසය හුඟක් වටිනවා. මේ මාර්ගය තුල ඉස්සරහට යන්නේ කොහොමද කියලා යමෙක් බලාපොරොත්තු වෙනවනම් මෙන්න මේ මාර්ගය තුල ඉස්සරහට යන්නේ මෙන්න මේ වගේ සුරක්ෂිතභාවයක් අත දරාගෙන කියන විශ්වාසය එයාට තියෙනවා. තේරෙනවද? ඒ නිසා ඕනෙම කෙනෙක් තේරෙනවද? දානය තුල සීලය තුල එතනින් ගියාම තෙරුවන් කෙරේ සද්ධාව කියන කාරණය තුල අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වුණොත් තේරෙනවද? එයා මේ ලෝකේ ඒ සුරක්ෂිතභාවය ලැබපු කෙනෙක්. ඒවා වඩන්න එයා තුල නිරතුරුවම අනිත්‍ය සංඥාව කියන දේකුත් වැඩෙන්න ඕනේ. ඒ අනිත්‍ය සංඥා වැඩි වීම තුළ යාට පුළුවන් නිකං සාමාන්‍ය දෙවි කෙනෙක් නෙමෙයි මාර්ගඵලලාභී දෙවි කෙනෙක් බවට පත් වෙන්න. එතකොට මේ සතරවරන් දෙවියෝ එදා බුදුරයන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපි නිරතුරුවම මේ සතරවරන් දෙවියෝ සක්‍රියා සෝවාන් වුණා බුදුරයන් වහන්සේගේ කාලේ. නමුත් සතරවරන් දෙවියෝ සෝවාන් වෙලා නැහැ. ඒගොල්ලෝ පෘථග්ජන මේ මාර්ගය තුල ඉන්න අය ඒගොල්ලෝ හැම වෙලාවෙම කියනවා අපි නිත්‍ය සංගීතයෙන් රසවත් වෙමින් ඉන්නේ භාග්‍යවතුන් වහන්සේ කියලා. තේරෙනවද? ඒගොල්ලන්ට ඒගොල්ලෝ පිනවීම උදෙසා වෙන දිව්‍ය කොටසක් ඉන්නවා මහත්තයෝ. තේරෙනවද? දැන් අපෙන් අහන්න දැන් ඒ වෙලාවේ දැන් මම අර ඉස්සෙල්ලා කියන වෙලාවේ අර හාමුදුරුවෝ අර මහ කැලේ මැද්දේ අර මූණ දුන්න අමනුෂ්‍ය ප්‍රශ්නේදී තේරෙනවද? ඒ අමනුෂ්‍ය ප්‍රශ්නේ බලන්න ලෝකයේ කියන දේ මහත්තයෝ කොච්චර වෙනස්ද කියන තේරෙනවද? දැන් අපි මේ අපි හිතනවා අපි කතා කරනකොට ධර්ම පොත්වල තියෙනවා මේ මනුස්ස ලෝකයේ ඉඳන් තවුසිසාවට යොදුන් ලක්ෂ ගාණක් දුරයි කියලා. මේ අනිත් ශාස්ත්‍රීය දිව්‍යතල වලට යොදුන් ලක්ෂ ගාණක් දුරයි කියලා. නමුත් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම මාර්ගය තුල යමෙක් පිහිටියොත් තේරෙනවද? ඒ සමාධිය තුල කෙනෙක් පිහිටියොත් තේරෙනවද? ඒ යොදුන් ලක්ෂ ගාණක් ඈත වූ දිව්‍යතල මහත්යෝ gedara තියෙන රේඩියෝ එකේ හඬ ගන්න පුළුවන්. බලන්න මොන ආශ්චර්යයක්ද කියලා. යොදුන් ලක්ෂ ගාණක් ඈත තියෙන අපි කොච්චරනම් දුරින් හිතනවද කියලා බලන්නකොනේ. ඒසා දුර මහත්යෝ දිව්‍යතල බුදුරජාණන් වහන්සේ gedara තියෙන රේඩියෝ එකේ හඬ තරමට ගෙනල්ලා තිනවා මේ මාර්ගය තුලදී. තේරෙනවද? මේ මාර්ගය තුලදී. එතකොට එදා අර හාමුදුරුවෝ අර අමනුෂ්‍ය ප්‍රශ්නෙට මුහුණ දුන්න වෙලාවේ කැලේ මැද්දේදී තේරෙනවද? ඒ ප්‍රශ්නෙට මුහුණ දුන්න වෙලාවේ ඉඳන් හාමුදුරුවන්ට දිව්‍ය සෝත ඇහෙනවා මොකද්ද?
තලි පෑගී පොඩි වීමියේ යන්න. මොකද ඒ සින්දු? රණවිරුවෙකුගේ අවසන් ගමනට මොකද කියන්නේ? රණවිරුවෙකුගේ අවසන් ගමනට රණවිරුවෙකුගේ අවසන් ගමනට ඒකේ අවසාන ඒකේ තියෙන්නේ තලි පෑගී පොඩි වීමියේ යන්නම් කියලා. තේරුණාද? එතන රණවිරුවා කියලා කියන්නේ කාටද? දෙවියෝ. බලන්න අපි දෙවියයි අතර තියෙන මොනතරම් මෝහයෙන්ද ලෝකේ බලන්නේ කියලා. අපි රණවිරුවා කියන්නේ තුවක්කුවක් කරදාගෙන මේ වෙඩි උණ්ඩයක් කරදාගෙන මෝටරයක් කරගාගෙන පුතේ සීල්පදයක් බිඳ ගන්නා වූ යන කෙනෙකුට. නේද? එයා රට ජාතිය ආරක්ෂා කරන්න තමයි යන්නේ. තේරෙනවද? ඒක රැකුණොත් තමයි ධහම රැකෙන්නේ. ඒක හරි. එතන කිසි වැරදක් නැහැ. තේරෙනවද? නමුත් දෙවියෝ රණවිරුවා කියලා කියන්නේ මහත්යෝ මේ සිල්පද 227ක් ආරක්ෂා කරගන්න උපසම්පදා භික්ෂුව. තේරෙනවද? එයා තමයි මේ ලෝකේ සැබෑම රණවිරුවා. තේරෙනවද? මේ අප්‍රමාණ වූ කෙලෙස් සතුරන්ගෙන් මේක මුදවලා මේක පරාජය කරලා Taman ජයග්‍රහණය කරා යන ඒ සැබෑම රණවිරුවා සැබෑම උපසම්පදා භික්ෂුවට බලන්න දෙවියා රණවිරුවා කියලා කියන්නේ. තේරෙනවද? ඈ රණවිරුගේ අවසන් ගමනට හොයලා කියන ඒක බලා ගන්න අපි හින්දුවේ මේ අපිට ඒ වෙලාවේ ආමුදුලන්ට ඒ වෙලාවේ වුණා මිසක් ඊපස්සේ ඒවා දන්නේ නැහැ හොඳේ ඒ සැදී බැදී මුළු සින්දුවම කියනකොට සති ගානක් ඒක ඇහෙන්න ගත්තා මොකද ඒ දෙවියෝ ඒක දිගටම කියනවා ඒ විශ්වාසය දෙනවා තේරෙනවද දිගටම සති ගානක් ඒක ඇහෙනවා ආමුදුලන්ට ඇහෙලා තියෙනවා එක දිගටම කොහොම ගැඹුරු පිරිමි කටහඬකුයි සෞම්‍ය කාන්තා කටහඬකුයි සංගීතයත් එක්ක යන්නේ මේ ලංකාවේ සංගීතය වගේ නෙමෙයි දිව්‍ය සංගීතය. තේරෙනවද? මහා අසිරිම. තේරෙන්නේ? මොකද නිරතුරුවම දෙවිය මහත්යෝ මේ කාමච්ඡන්දයන් වඩන දෙවියෝ සංගීතයෙන්මයි ඉන්නේ. ඒව වෙනම ඉන්නවා. දැන් මෙහි ලංකාවේ මිනිස්සු ඉන්නවනේ මේ මනුස්ස ලෝකේ. ඒගොල්ලෝ සීලයක් තුල ඉන්නවා. තේරෙනවද? දන් දෙනවා. දෙවිලා දිව්‍ය සංඥාත් දෙවියෙක් වෙනවා කියලා හිතනවා. තේරෙනවද? හිතලා සංගීතයටත් ආසයි. තේරෙනවද? සංගීතය බලනවා. ඒ කියන්නේ අර්ථවත් සංගීතය, බජව් සංගීතය ඇහුවොත් පුතේ පායාස කියන නිරේ ඈ ඒක මතක තියාගන්න ඕනේ. අපු වටලවන්න එපා ඈ. මේ අර්ථවත් සංගීතය තියෙනවනේ. කාමච්ඡන්දයන් වැඩි වැඩෙන්නේ නැති වෙන්නේ ඒවටත් ඒගොල්ලෝ කැමතියි. ඒතකොට මේම කැමැති අය මහත්වෝ මැරිලා දිව්‍යතලයකට ගියාම අර සින්දු වල තියෙන ආසාව වරම මේ නිසා ඒගොල්ලෝ අර දෙවියන්ගේ සහායක දෙවියෝ වෙලා ඉපදෙන්නේ. අර සින්දු කියන දෙවියන්ගේ ඒ දිව්‍යතල වල ඒ සංගීතයේ අසිරියමවන දෙවියෝ හිටින්නේ. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් දිවස් මගින් මතකයේ මතු කරලා ගන්න. එහෙම නැත්නම් අපිට දෙවියන් පෙවුනේ නැත්නම් දෙවියන් මේ මොහොතේ අපිට පේනවා. තේරෙනවද? ඒතකොට ඒ පෙනීම හරහා ඒ සෝතේ හරහා දිව්‍ය සෝත හරහා මේ හඬ ඒගොල්ලන් අහනවා. ඒ අර්ථයන් ඒගොල්ලන්ට දැනෙනවා. තේරෙනවද? ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ මේ ලංකාවේ මේ සින්දු පුතේ නන්දාමාලිනීගේ සින්දුවේ නමෝ නමෝ මාතා ලංකාව විතර නෙමෙයි තියෙන්නේ. ඒකයි බුදුම ආසිරිය කියන්නේ. තේරෙනවද? දෙවියතල වල දෙවියෝ කියනවා. මොකද දෙවියෝ කියන්නේ මිනිස්සුයෝම. මේවා ඒවට ආස කරලා මේවා කැමැති වෙලා ඒවා උපාදානය කරගත්ත අයනේ. එනිසා ඒගොල්ලෝ එතන ගිහිල්ලා අරගොල්ලෝ පිනවන්න මේ ඒ අවස්ථාවන්ට ඒවා කියනවා. බලන්නකො හිතා ගන්න බෑ අර අමනුෂ්‍ය ප්‍රශ්නේදී දෙවි ඒ වගේ සෝතයක් ඇහි කියලා. උඩගුලියන් ගොසාවනු නීල වර්ණ ගවසන්නට ඒ සින්දුවේ එහෙම හිතාගෙන නන්දාමාලියේ කටහඬ මොකද්ද කියලා හිතනවා පුතේ ඒ සින්දුව ඇහෙද්දී හාමුදුරන්. තේරෙනවද? ඒතකොට ඒ ඇයි ශක්තිය දෙන්නේ? ඒ බලන්න මොනද මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට නොපෙනෙන මොන ශක්තියක් තියෙනවද කියලා. අපි හිතන්නේ හැබැයි අවංක වෙන්න. අපිට පේන්නේ අපි දකින්න නැති වුණත් දරුවෝ මේ මොහොතේදී අරේ දකින්නවා බලනවා. පේන්න. ඒ ආරක්ෂා ඒ බලන්නේ ඒ ශක්තිය ඉස්සෙල්ලාම දකින්න ඕනේ. මේ මාර්ගය තුල ලැබෙනා වූ ඒ ශක්තිය කාට නම් ලබන්නේ? තේන්න. ඒ කෙනෙකුට සැක කරන්න පුළුවන්. දැන් මේ මුකුත්ම ධර්මයේ පිටපන් සද්ධාාවක් නැති කෙනෙකුට මේ සින්දු කොහෙද දිව්‍යතල වල කියලා. තේන්න. මේ සතරවරන් දෙවියෝ එදා කියනවා. මේ කියලා අපි නිතරම සංගීතයෙන් නිත්‍ය වලින් නාට්‍ය වලින් අපි නටනට ඉන්නේ අපි ඒවා අහමින් ඉන්නේ සතුටු වේ මාර්ගඵලලාභී දෙවියෝ එහෙම වෙන්නේ නැහැ. නමුත් සෝවාන් දෙවියෝ වුණා කාමරාගපටික තියෙනවා ඈ. ඒක දැනගන්න ඕනේ. කාමරාගපටික සෝවාන් වෙච්ච දෙවියට තියෙනවා. ඉන් එහායේ ඒවට යන්නේ නැහැ. සෝවාන් වෙච්ච දෙවියා තුලත් කාමරාගපටික තියෙනවා. තේරෙනවද? සතරවරන් දෙවියෝ පිනවන්න ලක්ෂ ගණන් දෙවිවරු ඉන්නවා කියලා කියනවා. ඒතර ඒ හාමුදුරුවෝ ඊට පස්සේ මේ කැලේ මැද්දේ අර සිද්ධි අරාබේ උඩමුලියන් ගොඩාගෙන සින්දු ඇහුවට පස්සේ එයා අරමුණු කරලා බල්ලා තිනවා මහත්තයෝ මේ කොහොම තැනකින් මේක එන්නේ කියලා. දැන් යාටත් මේක ප්‍රශ්නයක් ඒ වෙලාවේ. තේරෙනවද? ඇයි මේක
ඕගලන්ට පුදුමයක් නේ. මටත් පුදුමයක් නේද? මේ කොහොමද මේ වගේ සින්දුවක් මේ වගේ දිව්‍ය සෝතකින් ඇහෙන්නේ කියලා. නිකන් නෙමෙයි පුතේ හාමුදුරන්ට දකින්න පැත්තෙන් ඒ හඬ එනවා. තේරෙනවද? රේඩියෝ එකම හඬ වගේ එනවා. තේරෙනවද? හරිද? නමුත් එතන මම හිතියට හාමුදුරන්ට මට ඇහෙන එකක් නැහැ. ඒ හාමුදුරන්ට ඇහෙනවා ඒක. එයාගේ තියෙන සෝතේ. තේර ඥානෙ. තේරෙනවද? ඒතර ඒ හාමුදුරුවෝ ඊට පස්සේ අරමුණු කරලා බලලා තිනවා මේ හඬ කොහොම තැනකින්ද එන්නේ කියලා. දැන් මේක එන්න තැනක් මේක ස්ථීරව දැනගන්න එපා මොකද්ද කියලා. මේ මහා කැලයක් මැද්දේ. තේරෙනවද? කොහොම තැනකින්ද මොකකින්ද මේ සංගීතය එන්නේ කියලා. එතකොට එයාට පේනවලු මහත්යෝ විශාල ශාලාවක්. තේරෙනවද? ඒ ශාලාවේ මේ කණු තියෙනවා. තේරෙනවද? ඒ කණු තියෙන නිසා හාමුදුරුවෝ දන්නවා මේක මහල් ශාලාවක් කියලා. මහල් ගොඩනැගිල්ල. ඒ එක කණුවක් හාමුදුරුවෝ කියනවා මෙතන ඉඳන් මෙහෙට අඩි 10ක් විතර පළලයි කියලා. තේරෙනවද? අඩි 8ක් අඩි 10ක් වගේ එක පළලයි දිගයි. එවනම් මහත්යෝ හිතන්නේ එක කණුවක් ඒ වගේ හාමුදුරුවන්ට පේන සීමාව තුල කණු 10ක් විතර පේනවා. නමුත් එක කණුවක් අඩි 8ක් 10ක් වගේ හතරස් පළලක් තුන තේ බිල්ඩිම කොච්චර ලොකුද කියලා. ඒ දිව්‍ය විමානයක් මහත්යෝ. ඒසා විශාල දිව්‍ය විමානයක් ඒක. තේන්න. අරසා පළල එක කණුවක්ලු ඒ කණුව තියෙන්නේ. එහෙමනම් කොච්චර විශාලද කියලා හිතා ගන්න පුළුවන් මේ ගොඩනැගිල්ල නේද? එන්නේ ගොඩනැගිල්ලේ අඩ අඳුරේ තියෙනවා කියන්නේ. අඩ අඳුරේ තියෙන ගොඩනැගිල්ලේ එක දිව්‍යාංගනාවක් එරමිනියා ගොතාගෙන වාඩි වෙලා තේරෙනවද? අර පරණ අර ලොකු තින්නේ අර මේ ගිටාර් නෙමෙයි අර ලොකු අර මොකද ඒක කියන්නේ? සිතාරේ. අර පරණ ගුරුවරු ළඟ තින්නේ අර ලොකු එක ලොකු ගෙඩියක් වගේ. අන්නේ සිතාරයෙන් වයනවා. තේරෙනවද? ඉතින් බලන්නේ ඒ දිව්‍යාංගනාවක් එක් කරන්නේ. තේරෙනවද? දෙවියා කවුද කියලා පෙනිලා නැහැ හාමුදුරන්ට. අර සිතාරේ වයමින් අර මහා මන්දිරය තුල අඩ අඳුරේ එයා ඒ සංගීතය මුසු කරනවා. තේන්න. ඒ එක තැනක් එතන. ඒ වගේ තව ඉතින් අප්‍රමාණ දිව්‍යාංගනාව අප්‍රමාණ තැන්වල ඒ ආකාරයෙන් සංගීතය මෙහෙවනවා ඇති. නමුත් ඒ කියන්නේ මේ කතාව මම මහත් වෙලාට කිව්වේ මොකද මේ විශ්වාසය දන්න ධර්ම මාර්ගය තුල අපිට තියෙන සුරක්ෂිතභාවය. තේන්න. ඔය සුරක්ෂිතභාවයේ තියලා මහත්යෝ මේ දෙවියන්ගේ පස්සේ පූජා වට්ටියක් අරන් ගිහලා මොනවා නම් කරන්නේ. නේද? පඳුරක් බැඳලා මේ බාරයක් වෙලා මොනවා නම් කරන්නේ. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන ඔය ගම්මානවල නගරවල නායකත්වයේ ගත්ත මනුස්ස මැරලා පල්ලෙහා ඉන්න දෙවියෝ. අර ශාස්ත්‍රීක දෙවියෝ. තේන්න. ඉතින් මේ ශාස්ත්‍රීක දෙවිවරු මහත්යෝ මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කවුරු වුණා. එයා සිල්වත් නම් උපාසක උපාසිකා කියන තැනට ඇවිල්ලා ඉන්නවා නම් මේ ගිහි පිටුණු තුළ මම මේ කියන්නේ. උපාසක උපාසිකා කියන තැන අවංකව ඉන්නවා නම් ඒගොල්ලෝ සුරක්ෂිත භාවයක් සහතිකයක් Taman ළඟේ සාක්කුවේ තියාගෙන ඉන්නේ. තේරෙනවද? ඒ සුරක්ෂිතභාවය ධර්මයේ තුලින් තියෙන සුරක්ෂිතභාවය වගේම දෙවියන් තුලින් තියෙන සුරක්ෂිතභාවය ඒ දෙවියන් තුල තියෙන සුරක්ෂිතභාවය තමයි අර කැලේ මැද්දේදී අර අමනුෂ්‍යයා দমনය කළ දෙවියන් ඒ සුරක්ෂිතභාවය පෙන්වනවා. ඒ පෙන්වුවා විතරක් නෙමේ විශ්වාසයක් දුන්නා. ඒ හිතිය කැලේ හිතිය සති ගාන පුරාම අර දිව්‍ය සෝතෙන් අර සින්දුව කියා ශක්තියක් දෙන්න. ඔබලා බය වෙන්න එපා. ඔබලාට යම් ප්‍රශ්නයක් ආවොත් අපි පැලි පෑගී පොඩි වීමිය යන ලෑස්ති කියලා. ඒ සද්ධර්මයේ උදෙසා පෑගී මිය යන ලෑස්ති. තේන්න. බලන්නකො මොන අසිරිමත් දෙයක්ද කියලා. ඈ? තේරුණාද? ඉතින් ඒ නිසා ඒසා අසිරියක් මේ ධර්මයේ තුල තියෙනවා. ඒසා සුරක්ෂිතභාවයක් මේ ධර්මයේ තුල තියෙනවා. එවන් සුරක්ෂිතභාවයක් අපේ ජීවිතයට එකතු කරගත්තොත් හෙට දවසේ ලෝක විනාශයක් සිද්ධ වුණත් ඒ විනාශයේ හමුවේදී අපි මිය යන්නේ hina වෙලා. තේරුණාද? අසිහියෙන් නෙමෙයි, සිහි මුලා වෙලා නෙමෙයි. තේරෙනවද? මේ ලෝකේ අනිත්‍යයි කියන කාරණිය දකිමින් තමයි අපි මියන්නේ. නිසා අන්නේ සුරක්ෂිතභාවය අපි ජීවිතය තුලින් ගොඩනගා ගත්තොත් තේරෙනවද? මොනම මං හිතුවා අර 2012 නෙමෙයි මොන විනාශයක් ආවත් අපි සුරක්ෂිතයි. මොකද දෙවියනොත් කියනවා අපි සුරක්ෂිතයි. කල්ප විනාශයකදීවත් අපි විනාශ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා කල්ප විනාශයකදීවත් විනාශ නොවන ඒ සුරක්ෂිතභාවය අපිට ලබා ගන්න පුළුවන්. දෙවියන්ට ඒක අද කරන්න බෑ. දෙවියන්ට සද්ධර්මයේ නෑ. අර අනාගාමී බ්‍රහ්මයේ කෙනකම් බලාගෙන ඉන්න ඕන දෙවියෝ බණ අහන්න. එහෙම නැත්නම් දිව්‍ය සෝතවලින් අපි කියන බණ අහන්න ඕන. එහෙම නැත්නම් දෙවියන්ට මේ වෙන මේ මාර්ගඵලලාභී දෙවියෙක්ගෙන් යමක් අහගන්න ඕන. නමුත් මොනවා ඇහුවත් ඒගොල්ලන්ට පැවිදි වෙන්නවත් අවස්ථාවක් නෑ නේ. රහත් උනත් දවස් 7න් ඒගොල්ලෝ පිරිනිවන් පාන්න ඕනේ. මොකෝ පැවිද්දක් එහි නෑ, උපසම්පදාවක් නෑ දෙවියන් අතර. නමුත් ඒ සියල්ල අපිට තියෙනවා. ඇහැ දකින්න පාත් යන කහ චීවරේ පේනවා. පන්සල පේනවා, ආරණ්‍ය පේනවා. සද්ධර්මයේ හැම වෙලාවෙම ඇහෙනවා. තේන්න.
කැමැති වෙලාවක පැවිදි වෙන්න උපසම්පදා වෙන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ ශාස්ත්‍රීය දෙවියන්ටත් නැති අවස්ථා අපි අතේ තියෙනවා. එහෙනම් දෙවියන්ටත් වඩා අපි සුරක්ෂිතභාවය පින් කරපු පිරිසක්. ඒ පින නිසාමයි මේ මනුස්ස ලෝකයේ මේ මොහොතේ මේ ධර්ම දීපේ මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මැද්දේ මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ. ඒ නිසා මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ ගෙවල් දොරවල් රැස් කරගෙන, ඉඩකඩම් රැස් කරගෙන, මිල මුදල් රැස් කරගෙන, ඒවා අනුන්ට අයිති කරලා දීලා මැරිලා සතර පායට යන්න නම් නෙමෙයි. තේරෙනවද? ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේසා මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මැද්දේ මේ පුංචි බෞද්ධ රටේ බෞද්ධය වෙලා බෞද්ධ අම්මා තාත්තලාට දාව අපි ඉපදුනේ මේ ජීවිතය තුලදීම මේ සතර පායෙන් මිදලා සුරක්ෂිතභාවය ලබා ගන්න කියන කාරණය. ඇද්ද පුතේ? හොඳයි. දැන් වෙනව නේද?